සුබ දවසක් සියලුම දෙනාට. අද දවසේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න ගොඩක් කාලෙකින්. නෙට් හවුස් එකක් ඇතුලේ වෙන්ලව ගාව සම්බන්ධයෙන් තමයි මම කතා කරන්න හිතුවේ. අපි මේ නෙට් හවුස් එක හදලා තියෙන්නේ සෙවන 60 දැලක් උපයෝගී කරන තමයි හදලා තියෙන්නේ. මේකේ අපි ඇතුළට එනකොටම ඔයාලට දකින්න ලැබෙනවා ඇති පේලි 4කට තමයි මේක අපි වැල් ටික රෝපණය කරලා තියෙන්නේ. එතකොට පාත්ති අපි හදලා තියෙනවා අඩි 2.5ක වගේ පළලට තමයි පාත්තියක් තියෙන්නේ. පාත්තිය දෙපසට අපි අල්ලලා තියෙන්නේ උළු කැට පේලි දෙකක් අල්ලලා තියෙන එක පාත්තියකට. එතකොට මේකේ වැල් හිටවලා තියෙන්නේ අඩි 2න් 2කට කණු හිටවලා. මේ කණු වලට භාවිතා කරලා තියෙන්නේ කිතුල් කීරි. කිතුල් කීරි තමයි උපයෝගී කරලා තියෙන්නේ. උඩට දාලා තියෙනවා ඇස්ලෝන් බටර් කියන්නේ අපත යන බටර් වලින් තමයි මම අරගෙන තියෙන්නේ. එතකොට අපි මේක ඇතුළට දාලා තියෙනවා පොල්ලෙලි කැබලි කියන්නේ පොල්ලෙලි කපලා කෑලි දාලා තියෙන. ඊට අමතරව අපි ඉස්සෙල්ලා දැම්මා මේකට ගිනි සිරියා වගේ අතු මුලින් දැම්මා. නමුත් මට කියන්න තියෙන්නේ මේකේ මේ කිතුල් කීරි අපි හිටෙව්වට කිතුල් කීරි වැඩි අසාර්ථකයි. මොකද ඒක ඉක්මනින් දිරන්න පටන් ගන්නවා. ඒක නිසා මේකට ඔයාලා කවුරු හරි මේ වෙන්ලව ගාව නෙට් හවුස් එකක් ඇතුළේ නැත්නම් සෙවන ගෘහයක් තුල හදනවා නම් ඔයාලට සිද්ධ වෙනවා ස්ථිර කණු මොනවා හරි භාවිතා කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් කොන්ක්‍රීට් කණු මම කියන්නම්. කොන්ක්‍රීට් කණු එහෙම නැත්නම් ඇස්ලෝන් බටේකට සිමෙන්ති පොරවලා ඒකට ඒ වගේ දෙයක් උපයෝගී කරගන්න පුළුවන්. එහෙම උපයෝගී කරන හැදුවොත් මේ කණු කඩා වැටෙන ප්‍රවණතාවය අඩු වෙනවා. දැන් මේකේ තියෙන සියලුම කණු වලට වේව ඇවිල්ලා තියෙනවා. වේව ආවහම මේ කණු ඉක්මනින් දිරන්න පටන් ගන්නවා. අනිත් එක වැස්සට තෙමෙනවා. මේක ටනල් දැලක් නෙමෙයි තියෙන්නේ 760 දැලක්. ඒක අසාර්ථකයි කියලා මට පේනවා. මොකද මම අද කතා කරන්න හිතුවේ ඔයාලා ආසාවෙන් මේ වගාව කරනවා නම් ටිකක් වේදන් ගියත් ස්ථිර වශයෙන්ම ස්ථිර වගාවක් විදිහට මේක කරගත්තොත් අවුරුදු 15ක් 20ක් මේක ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මේ මගේ වගාවට අවුරුදු 3කට කිට්ටු වෙන්න එනවා. නමුත් මේකේ තාම මට පළදාව ගන්න බැරි වුණා. දැනට මල් රෑන් 2ක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවා මේ සැරේ පළදාව තියෙයි කියලා. නමුත් මේකට හේතුව තමයි මම දාලා තියෙන මේ 760 දැල වහින වෙලාවට මේකෙන් වතුර ඇතුළට වැටෙනවා. වතුර වැටුනහම මේකේ සීතල ගතිය අඩු වෙන්නේ. අනිත් එක තමයි මේ කාලය තුල තියෙන අධික වර්ෂාව. දැන් අපිට වෙනිලා පළදාව ගන්න අවශ්‍ය නම් අවුරුදු 3ක් විතර ගියාට පස්සේ මේ වැලට හොඳට අවුව අවශ්‍ය වෙනවා. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාස වල හොඳ තද අවුවක් අවශ්‍යයි. ඒ අවුවට තමයි මේ වැල් පීඩනයට ලක් වෙන්නේ. ඊට පස්සේ තමයි මල් පළදාව පටන් ගන්නෙ මාර්තු අප්‍රේල් වල වගේ. එතකොට මාර්තු අප්‍රේල් අපිට මල් පරාගණය කරන්න පුළුවන්. ඔයාලට දකින්න ලැබෙනවා ඇති මේකේ මල් රෑන් 2ක් තියෙනවා. මම පෙන්නන්නම්. මේ මල් රෑන් 2 තමයි මේ සැරේ හැදිලා තියෙන්නේ. හැබැයි මට හිතෙනවා මේ සෙවන ගෘහය තුල වගාව සාර්ථකව කරගන්න පුළුවන් හරියට අපි කරගත්තොත්. ඒක නිසා මේ ඔයාලා කරනවා නම් මේ වැඩේ පොලි ටනල් එකක් තුලම මේ වැඩේ කරන්න උත්සාහ කරන්න. පොලි ටනල් එකක හැදුවාම අපිට තව අවශ්‍යයි තව දැලක් 730 වගේ දැලක් දාන්න පුළුවන් විදිහට ඇතුලෙන් හරි පිටින් හරි ඒක හදාගත්තොත් හොඳයි. මොකද අර අවුව පාලනය කරගන්න අවශ්‍ය වුණාම ඒ දැලෙන් අපිට පුළුවන් සෙවන පාලනය කරගන්න. එතකොට මේ පොල්ලෙලි කැබලි තුලට දැන් මේ වගේ අධික විදිහට වර්ෂාව තියෙනකොට වතුර වැටුනහම මේ තෙතමනය අඩු වෙන්නේ නැතුව තියෙනවා. ඒකෙන් මේකට දිලීර රෝග එන්න පටන් ගන්නවා. දැන් මගේ මේ වගාවෙත් ඔයාලට දකින්න ලැබෙනවා ඇති කොළ වේලිලා සමහර තැන්වල මෙල් මැරිලා ගිහිල්ලා තියෙනවා. ඒ දිලීර රෝගයක් හැදිලා තියෙනවා. මේකට අපිට පුළුවන් බෝඩෝ මිශ්‍රණය වගේ දෙයක් හදලා ගහලා මේ දිලීර රෝගේ පාලනය කරගන්න. ඉතින් මේ වගාව හරි ලස්සනට කරගන්න පුළුවන්. මේකට කොම්පෝස් තමයි අවශ්‍ය වෙන්නේ. පොල්ලෙලි කැබලි කොම්පෝස් වගේ දේවල් දාලා හැදුවොත් මේ වගාව සෙවන ගෘහයක් තුළ ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්. මේක වර්ග අඩි 1000ක සෙවන ගෘහයක්. මේකේ වැල් අපි හිටවලා තියෙන 100ක් කියලා කිව්වට මේක 100ක් හිටවන්න බෑ. ඇත්තම කතාව වැල් 96යි හිටවන්න පුළුවන්. මොකද අපි මේකේ යන්න එන්න ඕන. යන්න අපි යන්න පාරවල් නැත්තම් මාර්ග තියාගන්න ඕන. අනිත් එක වැල් හැදුනට පස්සේ මේක ලොකුවට වැල් හැදෙනවා. මේ කණුවක් වටේටම වැල් අපි ලූප් දාලා හදාගන්න පුළුවන්. ඒ හදාගත්තාම මෙතන ඉඩ තියෙන්න ඕන දෙපැත්තෙන් ගිහිල්ලා මේවා පරාගණය කරන්න මල්. ඉතින්
මේ පේලි 4ට උළු කැට වලින් තමයි අපි සම්පූර්ණ පාත්‍ය හදලා තියෙන්නේ. උළු කැට අප තියන උළු කැට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි හොඳට අවුව තියෙන තැනක මේක හදාගත්තොත් අර net පොලි ටනල් එකේ ඒ දැලට අපි සාමාන්‍යයෙන් මොනවා හරි අවුව පාලනය කරගන්න පුළුවන් තව 30 වගේ දැල් කෑල්ලක් භාවිතා කරලා අපිට අවුව වැඩි කාලෙට ඒකෙන් අපිට පුළුවන් ඒ අවුව පාලනය කරගන්න. එහෙන් පාලනය කරලා මේ වගාව ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට කුඩා ඉඩකඩක මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. මේකදී අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මේකට අපි ගොඩාක් ලේසි කියලා හිතුවට මේක ලේසිමත් නෑ. මේ වැල් නිතර සතියෙන් හමාරෙන් ඇවිල්ලා අපි මේ වගේ මේ ඉහළට යනවා නැත්තම් ගෙතිලා වැල් අනිත් ඒවට සම්බන්ධ වෙලා නිකන් අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒකින්ද ඒ පහළට එන උඩට යන නැත්තම් පහළට එන වැල් නැවත ලූප් කරලා ලස්සනට මේක හදාගන්න පුළුවන් වටේටම වැල් තියෙන විදිහට. එහෙම හදාගත්තාම අපිට පුළුවන් වැඩි අස්වැන්නක් ලබා ගන්න මේ වැල් වලින්. මම හිතනවා සෙවන ගෘහයක් තුල ගඩි 1000ක වගේ වගාවක් කරොත් වගාවේ සාමාන්‍ය වැල් 96ක් 100ක් කියලා හිතමු. 100ක් කියලා හිතුවා 1 කිලෝ එකක් එක වැලකින් කඩන්න පුළුවන් මේකෙන් කිලෝ 100ක් කඩා ගන්න පුළුවන්. අපි මේ කණුවකට වැල් දෙකක් හිටවනවා දෙපැත්තෙන්. හිටවලා තමයි මේ වැල් මේ කියන්නේ මේ වගාව කරන්නේ. එතකොට ඒකට අපි පොහොර දෙන්න අවශ්‍ය. පොහොර කියන්නේ රසායනික පොහොර නෙමෙයි, කාබනික පොහොර. මේකට වැඩි සත්කාරයක් කරන්න අවශ්‍යයි. එහෙම කරලා මේ වගාව ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්. හරි ආසහිතන විදිහට. ඉතින් මේකට නිතර එන්න යන්න ඕන. ඇවිල්ලා බිමට එන වැල් නැවත කණුවට හරවලා ඒ විදිහට හදාගත්තාම මේ වගාව සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මම අද කියන්න හිතුවේ අපි මේ වගාව ලේසි කියලා හිතුවට ලේසිම නෑ. නමුත් හරි අපිට මානසික සුවයක් ලබන්න පුළුවන් මේ වගාව තුළින්. ඒ වගේම හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්. මේක හරියට කරගත්තොත් අපිට යන උළු කැට අරගෙන ඔයාලට පාත්‍ය හදාගන්න පුළුවන්. ඒ වගේම ගෙදර තියෙන පොල්ලෙල් ටික ගෙනල්ලා මේකට වසුණක් විදියට දාගන්න පුළුවන්. ඒ වගේම මේ වගාව ඉතාමත් ගෙදර ඉන්න කට්ටියම එකතු වෙලා මේක කරගන්න පුළුවන්. තමන්ම නැති වුණත් ගෙදර කෙනෙකුට මේක කියලා දුන්නාට පස්සේ මේක කරන්නේ මෙහෙමයි කියලා ඉතාම සාර්ථකව මේ වගාව කරගන්න පුළුවන්. හැමෝටම එකතු වෙලා මල් පරාගෙන කරද්දි පරාගෙන කරන්න පුළුවන්. අපේ ගෙදර ගත්තාම අපේ ගෙදර ඉන්න පුතාලා දෙන්නත් නෝනත් කට්ටියම එකතු වෙලා තමයි අපි වගාව කරන්නේ. දැන් මේකට අමතරව අපේ ගෙදර වත්ත හැමතැනම මේ වැල් හිටවලා තියෙනවා. ඉතින් මේ සැරේත් පළදාව අඩුයි. මොකද අධික වර්ෂාව නිසා තමයි පළදාව අඩු වෙන්නේ. ඉතින් ඒ වර්ෂාවත් තියෙන එකම ගැටලුව තමයි පොලි ටනල් එකක් තුල මේ වගාව සාර්ථකව කරගන්න එක. ඉතින් ඒකෙදි අර මං කිව්වා වගේ අපිට අවශ්‍ය වෙලාවට වතුර දෙන්න පුළුවන්. එහෙම වුණාම මේ දිලීර රෝග එන එක අඩු වෙනවා. අනිත් එක ඒ සීතල ගතිය අපිට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කියනවා ඔයාලට මේ වගේ පොලි ටනල් එකක් තුල ඉතාමත් සාර්ථකව වෙන්ලා වගාවක් කරන්න උත්සාහ කරන්න. YouTube එක ගත්තොත් ඕන තරම් තියෙනවා වෙන්ලා වගාවන් කරන විදිය. නමුත් මේ කරන ඔය කියන තරම් සුන්දර නෑ මේ වගාව. මේකට දිලීර රෝග තමයි ආවොත් එන්න තියෙන. වෙන කිසිම රෝගයක් එන්නේ නෑ. ඉතින් ඔය ටනල් වල පෙන්නන වගාවන් වල අපි සෙවන ගෘහ තුල පෙන්නේ වගේ පළදාව පෙන්නන අවුරුදු දෙකෙන් පළ ගන්නවා කියවට දෙකෙන් පළදාව වෙන්නේ නැහැ. මොකද මේ වැල හැදිලා වැල හොඳට මෝරන්න ඕනේ. මේ මේරුවට පස්සේ තමයි මේකේ මල් එන්න පටන් ගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය තොරතුරු තියෙනවා නම් අපිට කතා කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. මම දන්න දේ ඔයාලට කියලා දෙන්නම්. ඊටම සාර්ථකව මේ වගාවක් කරන්න පුළුවන්. මේ වගාවට ආසා කෙනෙක් ඉන්නවා නම් මේ වගාවට යොමු වෙලා සාර්ථකව මේ වගාව කරගන්න කියලා මම කියනවා. ඒ වගේම වැල් වගේ දේවල් අවශ්‍ය වුණොත් අපිට පුළුවන් ටිකක් වගේ සපයන්න හුඟක් නෙමෙයි. ඒ වැල් සාමාන්‍යයෙන් අපි දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ වගේ වැල් කප්පාදු කරනවා. ඒ වෙලාවට ගන්නත් පුළුවන්. නැත්නම් වැල් 50ක් 60ක් වගේ ඕන කෙනෙක් කොන උමනා වුණොත් අපිට පුළුවන් කපලා දෙන්න. ඉතින් වගාව ආසාවෙන් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ වගාව කරන්න කියලා හැමෝටම කියනවා. එhmenan ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.